Baba say hi hi. Hi hi. Hi hi. Cô cắn này kì. Semuanya ready kan? Kita ama ready naik kan? Papa ready. Kok Baba ready naik kan? Semua ready kan? පේනවා ඉතින් කොණ්ඩේ පීරනකොට කරන දේවල් දැන් ඉතින් ඔක්කොම ඉවරයි. එයා පනාවත් අරගෙන ගියා. හායි කොහොමද ඔයාලට? අදත් අලුත් වීඩියෝ එකක්. අදත් අපිට වීකෙන්ඩ් එකක්. අද අපි අයිඩියා එකක් නැතුව තමයි එළියට යන්න හිතාගෙන ඉන්නේ. බලමු අපි කොහෙද යන්නේ කියලා. ලංකාවට වගේම තමයි මේ දවස්වල මෙහෙත් ගොඩක් ප්‍රශ්නයි. ඒත් ඉතින් වීකෙන්ඩ් එකෙත් හැමදාම ගෙදර ඉන්න බෑනේ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් එළියට යන්න හිතුවා අද. අපිට තාම ලොකු අයිඩියා එකක් නැහැ අද අපි කොහෙද යන්නේ කියලා. අපි පොඩ්ඩක් හිතාගෙන ඉන්නවා සෙන්ට්‍රල් මාකට් එක පැත්තට අදත් යන්න. හැබැයි එදා ගියපු පැත්තට නෙමෙයි වෙන පැත්තකට. මේක තමයි අපි නිතරම යන පාර. හැමදාම අපිට පේන දේවල් ඔයාලටත් අද චුට්ටක් පෙන්නන්නම් කියලා හිතුවා අපි. අපි ඉන්නේ සිටි එකෙන් පොඩ්ඩක් එළියට වෙන්න. අපි දැන් මේ යන්නේ සිටි එක පැත්තට. මේ ටිකේ වැඩිපුරම තියෙන ඇපාර්ට්මන්ට්ස්. මේක හාබර් එකට යන මේන් රෝඩ් එක නිසා මේ පාර ගොඩක් බිසි. ස්කූල් ටයිම්, ඔෆිස් ටයිම් වගේ වෙලාවට නම් ට්‍රැෆික් එහෙමත් සෙට් වෙනවා. මේ ටික නම් මගේ පරණ වීඩියෝ බැලුවා නම් ඔයාලට මතක ඇති. මේ ටික මම කලිනුත් පෙන්නලා තියෙනවා. ඉන්දියන් ස්ටයිල් එකටම තමයි මේ ටික තියෙන්නේ. අපි මෙතෙන්ට ඇවිල්ලා ලන්ච් එකත් අරගෙන දැන් මේ ඇවිත් ඉන්නේ ඩ්‍රින්ක්ස් ගන්න. ලන්ච් එකෙන් පස්සේ අපේ බබා ඉවිනින් නැප් එකක් දානවානේ. ඊට කලින් අපි ඩ්‍රින්ක්ස් මොනවා හරි ගන්න හිතුවා. Ada soalnya. අපි මෙහෙම එළියට ආවම එයා අතේ තමයි නිදියන්නේ. ඉතින් එයා නිදිනකම් අපි චුට්ටක් එයා වඩාගෙන මෙහෙම ඇවිදිනවා. මේවත් බල බල ඇවිදින ගමන් තමයි එයා නිදියන්නේ. මේ තියෙන්නේ ගිය සතියේ අපි සෙන්ට්‍රල් මාකට් එකට එද්දි මැද තිබ්බේ නැති ෂොප්ස් ටික. මෙතන තියෙන හෑන්ඩ් මේඩ් අයිටම්ස් තමයි ගොඩක්ම. එදා අපි ආවේ හොලිඩේ එකක නිසා මේ ෂොප්ස් ටික එදා තිබ්බේ නෑ. එදාට වඩා අද නම් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා මෙතන. අපි අද නම් මෙතෙන්ට ආවේ මෙතන ඇවිදින්න හිතාගෙන නෙමෙයි. අපි යන්න ඉන්න තැනට මෙතන ටිකක් ළඟ නිසා තමයි අපි මෙතෙන්ට ආවේ. ඒත් බලන්නකෝ එතනින් එළියේ ගොඩක් ආර්ට් වර්ක් ෂොප්ස් තිබ්බා. මේ ෂොප් වල අපිට කැමති විදියට ආර්ට් ඩිසයින් කරන්න පුළුවන්. අපිට කැමති විදියට එයාලගෙන් පේන්ට්ස් අරගෙන අපිට පේන්ට් කරන්න පුළුවන්. තාම මෙයා නිදාගත්තේ නැති නිසා අපි ඉතින් මේවා බල බල ඇවිද හිටියා මෙයා නිදා ගන්නකන් ටික. මෙයා නිදාගෙන හැරුණාම තමයි අපි යන්න හිතාගෙන ඉන්න තැනට යන්න ඉන්නේ. මොකද එතකොට මෙයා ටිකක් ෆ්‍රෙෂ්, අපිට කරදර කරනවත් අඩුයි. බබාව නිදි කරන්න ඇවිදලා මහන්සි නිසා අපි ඩ්‍රින්ක් එකක් ගත්තා ආයෙම. දැන් නම් බබා නිදි.
මෙයාව හැරුණාම අපි යමු අපි යන්න ඉන්න තැනට. සතියකට පාරක් මේ වගේ ඉවිනින් නැප් එක දාන්න මෙයාටත් දැන් පුරුදුයි ටිකක්. අපි දැන් මේ ඉන්නේ පසාසනිවල ස්ට්‍රීට් වෝල් ආර්ට් බලන්න යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. මෙතන ඉඳන් ටිකක් ඇතුළට යන්න ඕනේ ටිකට. මෙහි ස්ට්‍රීට් වෝල් ආර්ට් ගොඩක් තැන්වල තියෙනවා. මෙතනත් ටිකක් ප්‍රසිද්ධයි මොකද මෙතන සිටි එකට ගොඩක් ළඟ නිසා. මෙහි ට්‍රැවල් කරන්න එන අය අනිවාර්යයෙන්ම වගේ යන තැනක් තමයි මෙතන. අපි මෙතෙන්ට ගියේ ෆස්ට් ටයිම්. චයිනා ස්ට්‍රීට් චයිනා මාකට් ඒ ටික ඔක්කොම තියෙන්නේ මේ කිට්ටුවමයි. මේ ටික එකටම වගේ තමයි තියෙන්නේ. ඒ නිසා ට්‍රැවල් කරන්න එන ගොඩක් අය ඒ ටික වගේම මේ ටිකටත් ඇවිල්ලා තමයි යන්නේ. මේ දවස්වල ටිකක් ප්‍රසිද්ධ එක්කෙනෙකුත් ඉන්නවා මෙතන. බලන්න අඳුරනවද කියලා. අපි දැන් මේ යන්නේ ක්වයි චාන් හෝන්. මෙතන පිනෑන් වයිබ් එක තමයි ගොඩක්ම තියෙන්නේ. ලිටල් පිනෑන් වගේ තමයි මේ ටික. මේක ඇතුළට ගියාම පොඩි වෙනම වයිබ් එකක් තියෙනවා. මේ මෙතන නම් මේ වෙනම සෙල්ලමක් තමයි මෙයා මේ කරන්නේ. එයාට ඕනේ මේ පාලම උඩ දුවන්න. මෙතන සෙල්ලමෙන් පස්සේ බලන්නකෝ ඔයාලා ඇතුළට ගිහින් මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මෙතනින් පස්සේ නම් මම ඔයාලට මුකුත් කියන්නේ නෑ. බලන්න මේක ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. වීඩියෝ එකට මේ වගේ පේනකොට මේක ඇතුළට ඇත්තටම ගියාම ඇත්තටම මෙතන වෙනම වයිබ් එකක් තමයි දැනෙන්නේ. දැන් නම් වෙලාව හවස 7ට විතර ඇති. මෙහි ඉර බහින්නේ 7:00ට විතර. ඒ නිසා තාම ගොඩක් කළුවර වුණේ නෑ. අපි දැන් මේ ආපහු යන ගමන් අපි දැන් මේ ගියපු හැම පාරකම වෝල් ආර්ට් තමයි තිබුණේ. වෝල් ආර්ට් බලලා ගෙදර යන ගමනුත් තව හම්බුණා අපිට මගදී. දැන් ටිකක් රෑ වෙලා නිසා අපි මේ පාරවල් ඇතුළට හිම වැඩි ගියේ නෑ. මොකද අපි ගෙදර යන්න තමයි ආවේ.
අපි යන ගමන් චයිනා මාකට් එක පැත්තෙන් යන්නම් කියලා හිතුවා. මේ තියෙන්නේ චයිනා මාකට් එකේදී අපි ගනිමු පොඩි පොඩි ක්ලිප්ස් ටිකක්. අපි මුකුත් ගන්න හිතාගෙන නෙමෙයි ගියේ. ඒ නිසා මුකුත් ගත්තේ නෑ. නිකන් ඇවිදලා ආවා ඒ ටිකේ. චයිනා මාකට් එකේ ඇවිදිද්දි තමයි තේරුනේ ගොඩක් අය චයිනා මාකට් එකේ බඩු ලාභයි කියලා ආවට එතෙන්ට වඩා අනිත් shops වල බඩු ඇත්තටම ලාභයි. ඒ වගේම මේට වඩා ගොඩක් quality බඩු ගන්න පුළුවන් මේ වගේම price වලට. නිකන් බල බල ඇවිදින්න වගේ නම් මේ ටික හරිම ලස්සනයි. ගොඩක් අය දැන් නම් මේ තැන් වලින් බඩු ගන්නෙ නැති තරම් වගේ. අදට අපේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.